ටෙක් YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ අපේ ෆෝන් අපේ ලැප් එකේ කොහොමද මෙන්න මේ විදිහට live wallpaper එකක් දාගන්නේ කියලා. ඉතින් මේකට අවශ්‍ය වන්නේ අපිට Google Chrome එකයි. ඒකෙන් අපිට install කරන්න setup එක. ඉතින් අපිට වැඩි විස්තර නැහැ අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි මෙන්න මේම අපේ Google Chrome එක open කරගන්න ඕනේ. open කරගෙන පස්සේ උඩින් search කරන්න most popular live wallpaper කියලා. most popular most popular live wallpapers කියලා. මෙතන ඔයාලා යටින් පේනවා මේ විදිහට ඒක ටික් කරන්න. ටික් කරන් පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට එනවා ඔයාලට. ඔයන් පස්සේ ඔයා මුලින්ම මේකේ live wallpaper ගන්න කලින් මේක මේ කියන්නේ මේකේ setup එක download කරගන්න ඕනේ. මම මේ setup එක ඔයාලගේ description එකේ දානවා නැත්නම් මේකේ open කරන link එකක් දානවා දෙකම දානවා මම. ඉතින් ඔයාලා මේ download කරගන්න මෙතන MLW software කියන එක ටික් කරලා මෙතන තියෙන MLW software download ඒක ටික් කරන්න. ටික් කරන් පස්සේ මේ මෙතන තියෙනවා download කියලා ටික් එක. ඒ download කියන ටික් එක දෙන්න. මම download කරන්නේ නැහැ. මොකද මම මේක download කරලා තියෙන ඉඳා. ඉතින් ඒව download කියන එකෙන් දුන්නාන් පස්සේ ඔයාලා setup එක මේ විදිහට install වෙන්න ඕනේ. මෙතනදී my live wallpaper install කියලා. මේක setup එක දෙන්න ඕනේ. setup එක දුන්නාන් පස්සේ ඔයාලා මේ site එකට ගියන් පස්සේ setup එක ගියන් පස්සේ ඔයාලට මේකෙන් කැමති live wallpaper එකක් දාන්න පුළුවන්. මේ ඉතින් මම මේ විදිහට මේ වගේ එකක් තෝරගන්නවා. තෝරගත්තන් පස්සේ ඔයාලා මෙහෙම යටට යන්න. යටට ගියන් පස්සේ මේක live wallpaper for desktop කියලා වෙනවා. කියන්නේ අපේ කම්පියුටරේ laptop එක වගේ පුළුවන්. live wallpaper for mobile. phone එකෙන් support laptop එකෙන් support. ඔයාලට මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. මම ඉතින් laptop එකෙන් ඉඳලා මම laptop එකෙන් download කියන දෙනවා. ඉතින් ඔයාලා මේක එන්නේ zip file එක. මේ zip file එකක් එන්නේ ඔයාලට. ඉතින් මේක download වෙන්න චුට්ටක් වෙලා යනවා ඉතින්. ඉතින් ඔයාලට පේනවා මේ විදිහට අපේ zip file එක download වුණා. ඉතින් ඔයාලා මේක close කරන්න. close කරන් පස්සේ ඔයාලා යන්න ඔයාලගේ this PC කියන option එකට. this PC option එකට ගියන් පස්සේ මෙන්න මේ වගේ interface එකක් අපි වෙන්නවා. වෙන්නන් පස්සේ ඔයාලා මෙතන downloads කියන එක දුන්නාන් පස්සේ අපි දැන් download කරපු zip file එකයි live wallpaper setup එකයි දෙක වෙනවා. මුලින්ම අපි මේ zip file එකයි live wallpaper එකයි setup එකයි මේ දෙකම වෙන file එකකට ගන්න ඕනේ. මම මේ විදිහට වෙන file එකකට ගන්නවා.
මේ විදිහට ගත්තන් පස්සේ මේක ඕපන් කරන්න. ඕපන් කරන පස්සේ අපේ මේ විදිහට තියෙනවා ෆයිල් දෙක. මුලින්ම අපේ ලයිව් වෝල්පේපර් ගන්න කලින් මේ ලයිව් වෝල්පේපර් සෙටප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. කියන්නේ ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මේක ඕපන් කරගන්න. ඉතින් ඔයාලා මෙන්න විදිහට සෙටප් එක ඩබල් ක්ලික් කරන් පස්සේ මෙන්න විදිහට next කියන අයිකන් එක දෙන්න. අයිකන් කියන දුන්න පස්සේ මේක පොඩ්ඩක් ඩවුන්ලෝඩ් මේක පෙරෙනකන් තියෙන්න ඕනේ. හරි ඉතින් මගේ මෙන්න විදිහට මගේ ඉන්ස්ටෝල් එක පිරුණා. පිරුණාන් පස්සේ මෙන්න විදිහට ඔයාලා finish කියන එක දෙන්න. finish කියනන් පස්සේ මේ විදිහට එකම අපේ අයිකන් එක ඕපන් වෙනවා. ඉතින් මෙන්න විදිහට අපේ අයිකන් එක ඕපන් වෙනවා. ඕපන් වෙන පස්සේ ඔයාලා මෙතන මේ තියෙන නේද ලයිව් වෝල්පේපර් කියලා මේක. ඒක ටික් කරන්න. මේක ටික් කරන් පස්සේ සමහරවිට ටික් කරන් පස්සේ අපි අර ඩවුන්ලෝඩ් ෆයිල් එකෙන් අපි කට් කරා නේද එක ෆයිල් එකකට. මේ zip ෆයිල් එක. ඒ zip ෆයිල් එක අපි කොපි කරගත්ත තැනින් ගන්න ඕනේ. මෙන්න ආවන් පස්සේ අපේ wallpaper ස්ක්‍රීන් එක මේ පෙන්නනවා. එහෙනම් මෙතන ටික් කරන් පස්සේ මෙතන ඕපන් කියන එක දෙන්න. ඉතින් මම මේ විදිහට ඩවුන්ලෝඩ් කරපු wallpaper මෙන්න විදිහට වැටුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ කම්පියුටරේට ලයිව් වෝල්පේපර් එකක් දාගන්නේ කියලා. ඉතින් channel එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් ගිහලා එනවා සුබ දවසක්. ස්තුතියි.